Hello guys. බලාපොරොත්තු විදිහටම මම ඔයගොල්ලොත් එක්ක එකතු වුණා. විශේෂයෙන්ම දැන් අද වැඩසටහනේ මම බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ට මේ මොන කම්පැනිස් වල ෂෙයාර්ස් ද ඔයගොල්ලෝ ගන්න ඕනේ කියලා ඔයගොල්ලෝ හැමතිස්සෙම ගොඩාක් කුතුහලෙන් හිටියේ. මේ කොහොමද කම්පැනි එකේ ඉන්වෙස්ට් කරන්නේ, මොන කම්පැනි ෂෙයාර්ස් වලද ඉන්වෙස්ට් කරන්න කියන ප්‍රශ්නේ හැමෝටම තියෙනවා. ඉතින් මම හිතුවා අද ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න අපේ ෆයිනෑන්ස් පාවිච්චි කරලා අපි කතා කරපු දේවල්, ෆයිනෑන්ෂියල්ස් වල අපි පාවිච්චි කරා, බැලන්ස් ෂීට් එක ගැන කතා කරා, ඔයගොල්ලොත් එක P&L එක ගැන කතා කරා, ඊට පස්සේ බ්‍රේක් ඉවන් පොයින්ට්ස් ගැන කතා කරා, ඔය වගේ ලිමිටඩ් කම්පැනියක් කියන්නේ මොකද්ද කියලා බැලුවා, කොටස්කරුවන්ගේ වගකීම් ගැන කතා කරා. දැන් ඒව ඔක්කොම කැටි කරලා දැන් බලමු අපි කොහොමද මොන කම්පැනි එකකදී අපි ඉන්වෙස්ට් කරන්න කියලා අපි හිතාගන්නේ කොයි විදිහටද කියන එක තමයි අද මම මේ මගේ ප්‍රසන්ටේෂන් එකේ ඔයගොල්ලන්ට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට තීරණයක් ගන්නකොට වඩාත්ම වැදගත් වෙන්නේ කම්පැනි අවුරුද්ද තුල කරලා තියෙන ප්‍රොෆිට්ස් මොනවාද, එහෙම නැත්නම් කම්පැනි earnings මොනවාද කියලා බලන එක. එතකොට වාර්ෂික වාර්තාවක් ගත්තාම ඕගොල්ලෝ දන්නවා PBT, profit before tax කියන එක තියෙනවා. ඊට පස්සේ taxation තියෙනවා. taxation හරනාම ඊට පස්සේ profit after tax කියලා තියෙනවා. ඕක තමයි profits attributable to shareholders. එහෙම නැත්නම් investors ලා attribute වෙන profits ප්‍රමාණය, earnings ප්‍රමාණය ගැන හඳුන්වන්නේ P&L එකේ ඔන්න ඔය line එකේ. එතකොට අපි බලන්න ඕනේ shareholder කෙනෙකුට per shareholder කොච්චර profit එකක් එහෙම නැත්නම් earnings ප්‍රමාණය distribute වෙනවද කියන එක. ඒක බලන්න පුළුවන් ratio එක තමයි earnings per share. ඒ කියන්නේ profit after tax අරගෙන number of shares වලින් බෙදපුවාම ඔයගලන්ට එනවා earnings per share. දැන් මම මෙතනදී තව කරුණක් කියනවා, earnings per share තිබ්බ පළියට ඉන්වෙස්ටර් කෙනෙකුට ඩිවිඩන්ඩ්ස් හම්බ වෙන්නේ නැහැ. right? ඒ earnings වලින් යම්කිසි ප්‍රමාණයක් තමයි කම්පැනි ඩිස්ට්‍රිබියුට් කරන්නේ ඉන්වෙස්ටර්ස්ලට, එහෙම නැත්නම් ෂෙයාර්හෝල්ඩර්ස්ලට. එතකොට මේ ඩිස්ට්‍රිබියුට් කරන ප්‍රමාණය තමයි අපි මේ ඩිවිඩන්ඩ්ස් එහෙම නැත්නම් ලාභාංශ කියලා හඳුන්වන්නේ. එතකොට අපි හැමතිස්සෙම සැලකිලිපත් වෙන්න ඕනේ earnings වලින් කොච්චර ප්‍රමාණයක් ඩිස්ට්‍රිබියුට් වෙනවා. ඒක තීරණය වෙන්නේ dividend payout එක. අපි කියනවා ඒකට dividend payout ratio කියලා. එතකොට මම පළවෙනි earnings per share කියන එක කිව්වා. දැන් දෙවෙනි ratio එක දැන් ඔයගලන්ට සඳහන් කරන්නේ dividend payout ratio. earnings වලින් කොච්චර ප්‍රමාණයක් dividends විදියට ගිහිල්ලා තියෙනවා. එතකොට ඔය annual report එකක්, වාර්ෂික වාර්තාවක් අරගෙන බලන්න පෞගේ අවුරුදු 10 තුල මේ earnings වලින් කොච්චර ප්‍රමාණයක් dividends විදියට payout එකක් කරලා තියෙනවද shareholders ලට කියන එක. ඒකෙන් ඔයාලට ජජ් කරගන්න පුළුවන් කම්පැනි එක කොහොමද shareholders ලගේ interest එක එහෙම නැත්නම් shareholders ලව rewards shareholders ලා rewards දීලා තියෙන්නේ කියලා. තව කරුණක්. එතකොට earnings වලින් dividend payout එක calculate කරා. ඊට පස්සේ අපි බලන්න ඕනේ dividend එකෙන් එක share එකකට කොච්චර ප්‍රමාණයක් ලැබෙනවද. ඒක dividend per share. dividend per share. ඒකයි total dividends අරගෙන number of shares වලින් බෙදපුවාම dividend per share එනවා. ඒක ඇවිල්ලා third ratio එක. So ratios තුනයි, earnings per share, dividend payout, dividend per share කියන එක අපි calculate කරනවා. දැන් ඔය dividend per share කියන එක ඔයගොල්ලෝ දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් ගමු. රුපියල් 40ක් වටින රුපියල් 10ක් වටින share එක, nominal value රුපියල් 10ක් තියෙන share එක පුරා market එකේ රුපියල් 40කට ගත්තොත් ඒ market value එකට අදාළ කොච්චර dividend ප්‍රමාණයක්, ඒ රුපියල් 40 ඉන්වෙස්ට් කරපු එකට ඔයාලට කොච්චර dividend ප්‍රමාණයක් ලැබිලා තියෙනවද කියලා. ඔයාලට අපි හිතමු රුපියල් 4ක ඩිවිඩන්ඩ් එකක් ලැබුණා නම් ඔයාලට 110ක ඩිවිඩන්ඩ් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එකට. නමුත් ඒක විතරක් නෙමෙයි, ඔය ෂෙයා එක ඇප්‍රීෂিয়েට් වෙන්න පුළුවන්. ඔයා රුපියල් 40ට ගත්ත ෂෙයා එක රුපියල් 50ට ගිහිල්ලා තිබ්බොත් ඒ කියන්නේ 125කින් ඔයාගේ ෂෙයා එක වැඩි වෙලා තියෙනවා. රුපියල් 50ක් වෙලා තියෙනවා. එතකොට රුපියල් 50ක් කියන්නේ ඔයාලට ඩිවිඩන්ඩ් ලම්බෙට රුපියල් 4යි. share appreciation එක, share එකේ value එක වැඩි වීමින්ද 125ක් හම්බෙලා තියෙන රුපියල් 10යි. ওই දෙකම එකතු කරලා රුපියල් 14යි. ඔය කරුණු ටික ඔය මුලින් කරේ performance එක. එහෙම නැත්නම් profit base කරලා අපි analyze කරපු ratios ටිකක් ගැන තමයි මම කතා කරන්නේ. තව කරුණක් තියෙනවා. අපි තව දෙයක් බලන්න ඕනේ. මේ කම්පැනියේ profits continuously අර මං කිව්වේ ඒක අවුරුදු 10ක තියෙන ඒවා බලන්න. අඩුම තරමේ අන්තිම අවුරුදු 5. මොකද earnings එන්න පුළුවන් asset එකක් විකුණලා earnings එන්න පුළුවන් කම්පැනි එකට. ඒක sustain කරන earning එකක් නෙමෙයි. earnings sustainable වෙන්න ඕනේ. අවුරුදු 10 තුළම එයාගේ earnings තියෙන්න ඕනේ. අවුරුදු එහෙම නැත්නම් අවුරුදු අන්තිම අවුරුදු 5 තුළ එයාගේ earnings තියෙන්න ඕනේ. dividend payout එකක් තියෙන්න ඕනේ. dividend per share තියෙන්න ඕනේ. ඒ වගේම තමයි net assets. කම්පැනියේ කොච්චර net asset එකක් තියෙනවද, එහෙම නැත්නම් net asset per share, net asset value per share කොච්චර තියෙනවද කියන එකත් හරීම වැදගත්. මොකද
ෆන්ඩමෙන්ටල් ඉන්වෙස්ටර් කෙනෙක් කියන්නේ ඒකයි. ඔයා බලනවා කම්පැනි ඉන්වෙස්ට් කරනකොට ඒ ඉන්වෙස්ට්මන්ට් එකට අදාළව ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එකට ඇසෙට් වැලියු එකක් බිස්නස් එක තියනවාද කියලා. මම හිතනවා මම බැලන්ස් ෂීට් එක විස්තර කරනකොට ඔයගොල්ලන් net assets කියන concept එක කියලා දුන්නා. net assets කියන්නේ කම්පැනි තියෙන total assets, land, buildings, machinery, goodwill ඒ ඔක්කොම එකතු කරලා මේ කම්පැනි තියෙන liabilities ඔක්කොම අඩු කරපුවාම අයිතිකරුවන්ට ඉතුරු වෙලා තියෙන වත්කම් ප්‍රමාණය තමයි අපි owners equity කියලා කියනවා, shareholders equity කියලා කියනවා. ඒ ප්‍රමාණය තමයි අපි net assets කියලා කියන්නේ. ඒ ටික shares ගානේ බෙදපුවාම එනවා net assets per share. ඒතකොට investor කෙනෙක් හැමතිස්සෙම බලන්න ඕනේ. ඔයා රුපියල් 40ක් invest කරනවා නම් අඩුම තරමේ business එකේ value එක net asset per share තියෙන්න ඕනේ රුපියල් 40. ඕක over the years වැඩි වෙන්න පුළුවන් profits කරලා තියෙනවා නම් dividend distribute කරලා නැති වුණාම ඒ dividend profits කියලා add වෙනවා ඔයාගේ owners equity වලට. එහෙම නැත්නම් shareholders funds වලට add වෙනවා reserves විදියට. එතකොට ඔයාගේ net asset per share වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් හරි ඔයාට dividends නැති වුණාට net asset per share වැඩි වෙලා තියෙනවා නම් අවුරුදු 5ක් ඇතුළත 10ක් ඇතුළත ඔයාට පුළුවන් බය නැතුව investment decision එකක් ගන්න. එතකොට සරලව දැන් මම කියපු කරුණු ටික ඔළුවේ තියාගන්න. earnings per share බලන්න, dividend payout එක බලන්න, dividend per share බලන්න, net assets per share බලන්න, තව එකක් market value එක කොහොමද share එකේ behave වෙලා තියෙන්නේ කියලා බලන්න. මේ කරුණු පහ බලලා ඔයාට investment decision එකක් ගත්තොත් ගොඩක් වෙලාවට ඒ investment decision එක වරදින්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. මේවා ඇවිල්ලා අපි ගොඩක් කියන්නේ fundamental investment, speculative investment කියන්නේ අපි ගොඩක් වෙලාවට ලාභ බලාපොරොත්තුෙන් invest කරනවා. නමුත් අර fundamentals ටික බලන්නේ නැහැ. අර කියපු කරුණු පහ ලොකුවට බලන්නේ නැහැ. අවස්ථාවට අනුව supply demand එක base කරලා අපි invest කරනවා නම් ඒකට කියන්නේ අපි speculative කියලා. share එකේ තියෙන සමහරක් වෙලාවට share එකේ net asset value එක reflect business එකේ value එක reflect වෙන්නේ නැතුව තියෙන්න පුළුවන්. නමුත් ඔයාට ඕන නම් ඒ වෙලාවේ තියෙන momentum එක බලලා demand supply එක දිහා බලලා share එක behavior pattern එක බලලා invest කරන්න. ඒකට අපි කියනවා මේ speculative investment එකක් කියලා. හැබැයි මම advice කරන්නේ ඔයගලන්ට ගොඩක් දුරට fundamentals ටික බලන්න, අර කරුණු පහ බලන්න. ඒ කරුණු පහ බලලා නිවැරදි decision එකක් ගන්න පුළුවන් ඔයගලන්ට. මේ කම්පැනිය sustainable profits තියෙන කම්පැනියක්ද? මේ කම්පැනි net assets grow වෙනවද? ඒ කරුණු දිහා බලලා investment එකක් කරොත් ඔයගලන්ට ඒ investment එක කවදාවත් වරදින්නේ නැහැ. තව දුරටත් මේ සම්බන්ධව කරුණු දැන ගැනීමට මේ මගේ Wealthscript channel එකට subscribe කරලා තියාගන්න. පුළුවන් තරම් මගේ channel එක share කරගන්න අනිත් ඔයගලන්ගේ දන්න කෙනා එක්ක. බොහොම ස්තුතියි.